ආයිබෝවන් කියලා පිළිගන්න කුමාරසිංහ YouTube channel එකට මේ මම එදා ඔයගොල්ලන්ට වීඩියෝ එකකදී පෙන්නුවා සාමාන්‍යයෙන් අපි කුරුඳු කපන්න නැත්නම් අවුරුදු එකමාරක් අවුරුද්දක් විතර යනවා නම් නුහුරු පැහැ ගැනීමක් කරගන්නේ කියලා. ඒ වගේ කරගත්තේ ඉඩමක් තමයි මේ තියෙන්නේ. නුහුරු පැහැලා හරි ගස්සලා දැන් ඔයගොල්ලෝ පේනවා මේ කුරුඳු පඳුරක් ගත්තාම කොච්චර හොඳට සාර්ථක පඳුර තියෙනවද කියලා. ඒකයි මම ඔයගොල්ලන්ට හැමතිස්සෙම කියලා දෙන්නේ කුරුඳු කැපුවටමදී මාස 6කට සැරයක් නුහුරු පැහැ ගැනීමක් කරන්න ඕනේ. හේතුව ඇයි? එතකොට තමයි මේ තියෙන කුරුඳු ගස් සාර්ථකව හරියට හැදීමක් ඇති වෙන්නේ. මම ඔයගොල්ලන්ට කලිනුත් වීඩියෝ එකේදී එදා පෙන්නුවා මේක කරගන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ එක අනිත් අයටම බලන්න ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් එකකුත් දාලා යන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන එහෙම කරගත්ත දෙයක් දැන් සාමාන්‍ය මේ ඉලි කුරුණු ලබන මාස වගේ අපි කපන්න හදන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ කුරුණු පඳුරු වල හොඳට හුලං වැඩිවීමක් ඇති වෙලා මේ ගස් සාර්ථක හැදිලා තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහලා පොඩ්ඩක් බලමු. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ කුරුණු පඳුරු හැම එකක්ම ගත්තාම එක වගේ. ඒකයි මේකයි. සාමාන්‍යයෙන් දෙයක් කියනකොට කෙටියෙන් දෙයක් බලලා දෙයක් ඉගෙන ගන්න බෑ. අනිවාර්යෙන් මං කියන්නේ මොකද්ද කියන දේ ඕගොල්ලෝ අනිවාර්යෙන් අහුම්කම් දෙන්න ඕනේ දෙයට. අහුම්කම් දෙන්න නැතුව කිසිම දෙයක් කරගන්න බෑ අපිට සාර්ථකව. ඒ කියන්නේ දෙයක් තේරුම් ගන්න නම් ඒ දේ හරියට අහගන්න ඕනේ. අහගන්න නැතුව ඒ දේ කරන්න ගියොත් කරන්න බෑ කවදාකවත් Tamanට. එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු. පොඩ්ඩක් ඒ ගැන දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ මේ හැම පඳුරකම ඉහිරි පහලා පඳුරු යට ගහලා තින්නේ. ඕල් තේරෙන්නේ මේ පඳුරු ඔක්කොම එකම විදියට තියෙන්නේ. හේතුව ඇයි? Taman දෙයක් කරනවා නම් ඒක හරියට දැනගෙන කරගන්න ඕනේ. ඒකයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. කොහොමම ඉස්සරහට බලමු පෙන්නන්න පුළුවන්. හැම පඳුරක්ම මේ වගේ තේරෙන්නේ පෙන්නන්නේ ඉතින් මම අනිවාර්යෙන් ඒ දේ කරගන්න ඕගොල්ලෝ. මම කට කැඩෙනකන් කොයි දේ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. හේතුව ඇයි? Taman ඒ දේ කරගත්තේ නැතුව. අනිවාර්යෙන් ඒකයි මම කියන්නේ මාස 6කට සැරයක් නුහුරු පහ ගැනීමක් කරන්නයි කියලා. පෙන්වන්නේ මේ ඔක්කොම ඔයගොල්ලෝට තේරෙයි. අපිට බොරුවක් කියලා කෙනෙකුට දෙයක් පෙන්වලා වැඩක් නැහැ. කරලා පෙන්වන්න ඕන දෙයක්. ඒකයි මම ඔයගොල්ලෝට පෙන්වන්නේ. දැන් මේ පඳුරු හැම එකම ගත්තොත් ඒ වගේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ දේ කරගන්න නුහුරු පැහැලා පෝර දැමීමක් අනිවාර්යෙන් කරන්න ඕන. නුහුරු පැහැස්සට පස්සේ හේතුව ඇයි? පෝර කොට 10ක් දාන ඉඩමට පෝර කොට 5ක් දාන්න ඉස්සල්ලා. නුහුරු පැහැලා ඉතුරු පෝර කොට 5 දාගන්න. 10ක් දාන ඉඩමේ පෝර දාන්න එහෙම. පෝර කොට 10 එකපාර ගැහුවට වැඩක් නැහැ. ඒක දෙපාරට දාන්න. මාස 6කට සැරයක් යන්නේ අනිත් පෝර කොට 5 වැටෙන්නේ. ඒ වගේ අනිවාර්යෙන් ඒ දේ කරගන්න. එතකොට තමයි සාර්ථකව හදාගන්න පුළුවන්. නැත්නම් අපි එකපාර පෝර ටික දැම්මොත් ඒ පෝර අල්ල ගැනීමක් සිදු වෙන්නේ නැහැ පඳුරු වලට. අන්න ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ. මේ පුළුවන් තරම් ඔයගොල්ලෝ කුරුඳු ඉඩම් හදන අය ඒ විදිහටම කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක අනිත් අයට බලන්න ෂෙයා කරන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.